අර වේගල් එක දැක ගම එකපාරට එතන යුරෝප් වේගල් එකක් කියලා නේද? නෑ. එන්නකො. ඒක කොරියන් වේගල් එකක්. ලක්සරි කොරියන් වේගල් එකක් ගැන තමයි අපි කතා කරන්නේ. ප්‍රමෝද් ඉන්නවා මයිත් එක. ප්‍රමෝද් එන්නකො එතනට. හයි කොහොමද හයි ප්‍රමෝද්. මේක එකපාරට දැක්කම මම හිතුවා මේ යුරෝපියන් වේගල් එකක් කියලා. යුරෝපියන් ලක්සරි වේගල් එකක් කියලා. හැබැයි මේ කොරියන් ලක්සරි වේගල් එකක්. මොකද්ද මේ වේගල් එක? කොහොමද මේක ඩිසයින් කරලා තියෙන්නේ? එකපාරට ඇදලා දැක්කම අපිට නිකන් වෙනම ෆීල් එකක් තියෙනවා. අනිවාර්යයෙන් වාදන් කිව්වාගේ මේක ඇත්තටම යුරෝප් වල බෙස්ට් සෙලින් SUV එකක්. අපි ගත්තොත් මේක US මාකට් එකේ වැඩිපුරම විකිනෙන SUV එක. ඒතර Hyundai ලගේ පැත්තෙන් ගත්තොත් මේක Hyundai ලගේ තියෙන ලොකුම සහ හොඳම SUV එක. ඒ කියන්නේ හොඳම 3-door SUV එක. හරි දැන් මේ වගේ ලක්සරි වේගල් එකක් කිව්වා මේ ලක්සරි ෆීලිං එක දෙන්න මේක එන්ජින් එකේ කොයි වගේ එන්ජින් එකක්ද තියෙන්නේ කොහොමද අපි මේක එන්ජින් එක ගැන කතා කරොත් මොකද කියලා කතා කරමු. right මේක එන්නේ 2.5 liter turbo charge engine එකක්. ඒ කියන්නේ අපිට 0 to 100 යන්න පුළුවන් 7 seconds වලින්. 7 seconds වලින් මෙච්චර ලොකු වේගල් එකක්. මෙච්චර ලොකු වේගල් එකක්. right. yes අනිවාර්යයෙන්ම. එතකොට මේ දැන් මේ වේගල් එක ගත්තාම දැන් ගොඩක් අය කියනවා කොරියන් වේගල් එකක් ගත්තාම ලංකාවේ මාකට් එක පොඩි අඩුවක් තියෙනවනේ. ඒකත් එක්ක මේ ඇයි එහෙම වෙන්නේ? හැබැයි දැන් ඒ දැන් වෙතියක නැති වෙලා තියෙනවා. කොරියන් වේගල්ස් කොහම ගොඩක් අය හොඳ ස්ටෑන්ඩඩ් එකක් තියෙන වේගල් එකක් Hyundai බ්‍රෑන්ඩ් එක ගැන කතා කරාදී ගොඩක් අය ගොඩක් හොයන වේගල් එකක්. ඇයි දැන් එහෙම වෙන්න වෙනස් කරන්න මොකද්ද හේතු වෙලා තියෙන්නේ? right ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපිට අපි කලින් අවුරුදු ගත්තොත් ලංකාවේ Hyundai කියන බ්‍රෑන්ඩ් එක හරි ඩීලර් කෙනෙක් හිටියේ නැහැ. වට ස්පෙයා පාස් ගන්න හරි කෙනෙක් නැහැ. අපි දැන් 19 ඉඳලා Hyundai ලාගේ අබාසටෝ ප්‍රයිවට් ලිමිටඩ් අබාස් කම්පැනි එක තමයි අපි ඩීලර්ෂිප් එක කරන්නේ. අපි මේ අලුතෙන් එන වාහන වල විතරක් නෙවෙයි. අනිත් ඕනෙම Hyundai vehicle එක ඕනෙම ස්පෙයා පාර්ට් සොලියුෂන් එකක් වෙන වගේ vehicle එකේ තියෙන issue එකට solution එකක් දෙන්න අපි ඉන්නවා අබාසටෝ එකේ. ඒක නිසා ඒක පොඩ්ඩක්වත් තොරවෙන්න. මම එන්න දෙන්නේ මම අහන්න හිටියේ කොහොමද ආෆ්ටර් සර්විස් කියලා ගොඩක් අය කියන්නේ. කොරියන් වේගල්ස් වලට ආෆ්ටර් සර්විස් අඩේ කුවට දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ආෆ්ටර් සර්විස් දෙන්න ඉන්නවා හොඳ ඩීලර් කෙනෙක්. හරි. ඒකත් අපි ෆ්‍රන්ට් වීව් එක ගැන කතා කරමු. මේ වීව් එක දැක්කම මට වෙන වේගල් එකක් එකපාරට මතක් වෙනවා. මම වෙන බ්‍රෑන්ඩ් එකක් නිසා නම කියන්නේ නැහැ. ඕගොල්ලෝටත් බැලුවාම එතන ඇති මේ වේගල් එකනේ මතක් වෙන්නේ එකපාරට කියලා. කොහොමද මේ ෆ්‍රන්ට් එක ඩිසයින් වෙලා තියෙන්නේ? පොඩි යුනික් ඩිසයින් එකක් තියෙනවා. අනිවාර්යයෙන් තියෙනවා බැලුවම. yes අපිට දැන් මේ පැත්තේ ගත්තොත් මෙතන තමයි අපිට daytime running light එක එන්නේ. මෙතන තමයි අපේ headlight එක එන්නේ. daytime light එක හරියම ලස්සනයි. අපි තාලට යනකොට මෙතන අපිට grill එක එනවා. මෙතන අපිට functional grill එකක් එන්නේ. මෙතන අපිට engine එක heat up වෙනකොට automatic එක open වෙලා යායක ඇතුළට ගන්නවා. මේ වගේ තමයි front එක design වෙලා තියෙන්නේ. design වෙලා තියෙන්නේ. හරි ඒකත් එක අපි කතා කරමු දැන් කොහොමද මේකේ durability එක vehicle එකේ දැන් engine එක ගත්තාම durability කොහොමද? දැන් මේ වගේ vehicle එකක් accident වුණාම මේවා තියෙන ශක්තිය කොයි වගේද ගැන කතා කරොත් අනිවාර්යයෙන් මේ වෙහිකල් වලට හැම එකටම අපිට රේටින්ග්ස් තියෙනවා. මේ හැම මෙටල් එකක්ම ඒගොල්ලන්ගේ Hyundai plants වල ටෙස්ටිං කරලා තියෙන්නේ. ගොඩක් ඇක්සිඩන්ට්ස් වලදී කිසිම ඉෂුව එකක් පැසෙන්ජර්ස් වලට වෙලා නැහැ. ඉතින් මේකේ එයා බෑග් ඒතකොට සේෆ්ටි ඔප්ෂන්ස් ඔක්කොමත් එක තමයි එන්නේ. ඔව් කොහොමද එන්ජින් එකේ ඩියුරබිලිටි එක? එන්ජින් ගැන පොඩ්ඩක් තොරන්න මම Hyundai ගැන පොඩි දෙයක් කිව්වොත් Hyundai කියන්නේ නැව් වලට එන්ජින් හදන කම්පැනි එකක්. ඉතින් ඒ ගැන පොඩ්ඩක් තොර වෙන්න එපා. හරි. නැව්වලට එන්ජින් හදන කම්පැනි එකක අපි මොකද මේ SUV එක එන්ජින් එකක් ගැන හොයන්නේ. ඒකත් හරි. එන්න සයිඩ් වීව් එක ගැන කතා කරමු. සයිඩ් වීව් එක ගැන කතා කරද්දිත් ආයි කතා කරන්න දෙයක් නැහැ. ලක්සරි ෆීලිං එක සයිඩ් එකකිනුත් අපිට දීලා තියෙනවා. ඇලොයි වීල් එක ගැන කතා කරගෙන අපි මේ පැත්තෙන් කතා කරගමු. අපි මේ පැත්තෙන් ගත්තොත් අපිට 21 inch ඇලොයි වීල් එනවා. ඒක වාහනේට හොඳ පෙනුමක් එනවා 21 inch ඇලොයි වීල්ස් නිසා. හරි ඒකත් එක දැන් මේ කලයකට අමතරව තව මොනවද කලර්ස් තියෙන මේ වේගල් එකේ? ගොඩක් අය බ්ලැක් කලර් එහෙම නැද්ද වයිට් කලර් එහෙම නැද්ද කියලා හොයනවා. අනිවාර්යයෙන්ම ඒ ප්‍රධාන කලර්ස් දෙකම අපි ගාව තියෙනවා. වයිට් එකක් තියෙනවා අපි ගාව බ්ලැක් එනවා. ඒතර මේක අපි මේ බ්‍රවුන් කලර් එක එනවා. ඊට අමතරව අපි ගාව බ්ලූ කලර් එක තියෙනවා. ඒ වගේම තව කලර් ඔප්ෂන්ස් කීපයක් අපි ගාව තියෙනවා. ඕනි ඔප්ෂන් එකක් සිලෙක්ට් කරගෙන ඕනි විදියට වේගල් එක පර්චේස් කරගන්න පුළුවන්. හරි අපි එනවා මේ පැත්තට කොහොමද පිටිපස්ස ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. හරි හයි Hyundai Palisade වේගල් එකේ අපි රියර් වීව් එක ගැන කතා කරොත් මාර ලක්ෂර ඩිසයින් එකක් තියෙනවා. මට පොඩ්ඩක් කියන්න කොහොමද මේ ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. right මම කිව්වොත් මෙතන අපිට ඒගොල්ලන්ගේ Hyundai brand logo එක සහ Palisade කියන ඒගොල්ලන්ගේ badge එක මෙතන එනවා. ඊළඟ කැමරා එක මෙතන සහ parking sensors ටික මෙතන අපිට එනවා. හරි කොහොමද මේකේ boot space එක කියලා අපි පොඩ්ඩක් බලමු. මේක ඕපන් කරලා අනිවාර්යයෙන්. ඒට් සීට් වෙලක් මෙච්චර ලොකු boot space එකක් තියෙනවා කියන්නේ ඒක මාර opportunity එකක්. මේ කොච්චර විතර ලීටර් ප්‍රමාණයක් අනිවාර්යයෙන් අපි මේක දැන් CS8ම ඇරලා තියෙනවා. CS8ම ඇරලා තියෙන වෙලාවට අපිට ලීටර් 510ක වගේ boot space එකක් තියෙනවා. ඒ වගේම අපිට මේ වගේ මෙතන සීට් ඔක්කොම මේකේ fully automatically තියෙන්නේ. fully automatically. ඒ වගේම අපි මේ third row CS පාත් කරාම අපිට ලීටර් 2400ක වගේ ලොකු boot space එකක් ගන්න පුළුවන්. ලොකු space එකක් ගන්න පුළුවන්.
මාර ඔපචරිටයක්කේ ගොඩක් ට්‍රැවල් කරනයට හොද චාන්ස එකක් බොද ගොඩක් බඩුව බරන් යන්න පුළුවන් අනිවාර්යයෙන්. ස්පේස එකක් තියෙනවා. හරි ඉතින් මෙච්චර ලක්සරි වෙහිකල්ලේක අපි ඇතුළට බලට නොනි කොහොමද මේක ඉටිනිය ඩිසයිට් වෙලා තියෙන්නේ ඒකත් ලක්සරි විදියටම තියෙනවා මම දැකපු විදියට අයුට්ටයි කියන්නේ ලක්සරි විදියට වැඩ කරන ලක්සරි බ්‍රන්ඩ් එකක් ඒක නිසා අපි කියල බලමු ඇතුළ කොහොම ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. හරි වැනිසන් වෙහිකල් එක ඇතුළට ආවට පස්සේ මේ එක්ස්පීරියන්ස් එක නම් වව් ඕගොල්ලෝ ඇවිල්ලා මෙතනින් වාඩි වෙලා බලන්න ඕනේ වෙහිකල් එකක් මේක බැලුවේ නැත්තම් වැඩකුත් නැහැ වගේ මේකේ හරි ලක්සරි ෆීලිං එකක් තියෙන ලක්සරි එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් අපිට මෙතනට ඇවිල්ලා වාඩි වුණොත් මොනවද මේකේ තියෙන ෆීචර්ස් අපි කතා කරොත් ෆීචර්ස් ගැන නම් කියන්න ඇති දවසක් කතා කරන්න දේවල් ඇති අපි බේසික් කතා කරමු අනිවාර්යයෙන්. අපි මුලින්ම ගත්තොත් ස්ටීරින්ග් වීල් එක අපිට මල්ටි ෆන්ක්ෂනල් ස්ටීරින් එක එනවා. අපි ක්‍රූස් කන්ට්‍රෝල් ඒතර මල්ටි ෆන්ක්ෂන් කන්ට්‍රෝල් කරන සිස්ටම් ටික එනවා. ඒතර මේ පැත්තේ අපේ විශේෂත්වයක් තියෙනවා අපේ එන්ජින් ස්ටාර්ට්ස් එක මෙතන එන්නේ. කියන ගියර් ෂිෆ්ට් එක ළඟම. ඊට පස්සේ අපි මේ පැත්තේ එද්දී අපිට මෙතන වයර්ලස් චාර්ජින් එකක් එනවා. USB type C 3ක් තියෙනවා. තව පොඩි විශේෂ ෆීචර් එකක් තියෙනවා මෙතන. ඇත්තටම මේක ෆුල් බොක්ස් එකක් නෙමෙයි මේක ග්ලව් බොක්ස් එකක්. මේකට හැබැයි විශේෂත්වය තමයි මේක UVC රේ එකකින් මේක ඇතුළ සැනිටයිස් වෙනවා. හිතන්න අපි මොනවා ගොඩක් බලමු දෙක එක්ස්පීරියන්ස් කරන්න අනිවාර්යෙන් for example අපි කී එක දාමු. හරි ඕකේ දාලා මේක වැහුවා. ඊට මෙතන තියෙන අපේ UVC බටන් එක. ඒතර මෙයා ඒ රේ එකෙන් අපි කී එක අපි අනිවාර්යෙන් දැන දෙයක් අපි කී එක හරි ෆෝන් එක හරි හැම තැනම තියෙන අපි කොහෙන් ගියත් තියෙනවා. ඉතින් අපි ගොඩක් කඩේ ක්ලීන් වෙන්නේ නැහැ. ඉතින් අවුරු පුළුවන් යන ගමන් මේක ඇතුළ දාලා සැනිටයිස් කරා. ඒකේ තියෙන වටේ තියෙන ජර්ම්ස් ටික මේගොල්ලෝ ඩිස්ට්‍රොයි කරගන්න. ඒක ඉතින් හොඳ පීච් එකක්. ඊට පස්සේ අපිට ප්‍රධාන ෆීචර්ස් වගේ 360 කැමරා එක අපිට මෙතනින් ඇක්සස් කරන්න පුළුවන්. ඒකට මේ විදිහට ෆ්‍රන්ට් එක බෑක් එක විදිහට අපිට සෙට්ස් වලින් චෙස්චර් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ එන්නේ ප්‍රීමියම් බෝස් සවුන්ඩ් සිස්ටම් එකක්. හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේ අපිට කන්ට්‍රෝලර්ස් ටික ඔක්කොම මෙතන තියෙනවා. මන්ට වගේ මෙතන අපිට මේන් ෆීචර්ස් ස්පෙෂල් ෆන්ක්ෂන්ස් මොනවද තියෙන්නේ? ඊට පස්සේ අපිට තව විශේෂ ෆන්ක්ෂන් එකක් තමයි මේ අපේ මිරර් එක. ඒක අපිට මේක නෝමල් මිරර් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. අපි මෙහෙම දැම්මම පිටිපස්සේ තියෙන කැමරා එක ඔන් වෙලා අපිට මේකේ පිටිපස්සේ තියෙන මොනවද කියලා. මේක හරි වැදගත්. මොකද අපි ගොඩක් වෙලාවට බඩ වුණ හරි අරන් යනවා. අපි මේ එළියේ තියෙන view එක disturb වෙනවා නම් අපිට අනිවාර්යෙන් පුළුවන් මේ කැමරා එක ඔන් කරලා ඒක බලන්න. ප්ලස් අපිට moon roof එකයි sun roof එකයි දෙකම එනවා. මෙතන අපිට fully open sun roof එක සහ පිටිපස්සේ අපිට එනවා sun roof එක. ඒක තමයි මේක තියෙන ඔප්ෂන්. හරි එතකොට මේ දැන් මේක ගත්තාම ලෙග් ස්පේස් එකක් තියෙනවා බෙඩ්රූම් එකත් හොඳට තියෙනවා හොඳට ඉඩ පහසුකම් තියෙනවා ඉස්සරහින පැසෙන්ජර්ටයි ඩ්‍රයිවර්ටයි ඊට පස්සේ බලමු කොහොමද පිටිපස්සේ පැසෙන්ජර්ස්ලාට තියලා තියෙන දේවල් රයිට් පැරිසෙන්ට් වගේ වාහනයක් ගත්තම තියෙන ප්‍රධානම දේ තමයි මේ ඉඩ පහසුකම. ඉස්සරහින ඩ්‍රයිවර්ස්ලාට සහ දෙවෙනි රෝ එකේ යන පැසෙන්ජර්ස්. ඒ වගේම මේකේ තියෙන තව විශේෂත්වයක් තමයි තුන්වෙනි රෝ එකේ යන පැසෙන්ජර්ස්ලාට හොඳට ඉඩකඩක් තියෙනවා. දැන් අපි දන්නවා සීට කිව්වට බොහොම 7 සීට වල තුන්වෙනි රෝ එකේ අපිට යන්න පුළුවන් පොඩි කෙනෙක් තමයි කම්ෆර්ටබල්. මේ වගේ වාහනයකට ආවම ඒකේ තියෙන දිග ඉඩ පහසුකම අනුව පිටිපස්සේ සීට් එකේ වුණත් අපිට ලොකු කෙනෙක්ට උසම හත කෙනෙක්ට කම්ෆර්ටබල් යන්න පුළුවන්. ඒ වගේම මේ සීටින් ඔප්ෂන් උත් අපි ගාව දෙකක් තියෙනවා. එකක් කස්ටමර් කෙනෙක් නම් 8 සීට් ඔප්ෂන් එකට යන්න පුළුවන්. එතන 7 සීට් ඔප්ෂන් එකට යන්න පුළුවන්. ඒකට අපිට මැත්තේ 2 කැප්ටන් සීට් දෙකක් එනවා. තවත් රේජල්. හරි කම්පැනි CEO කෙනෙකුට අනිවාර්යයෙන් ගොඩක් හයි ක්ලාස් එක කෙනෙක් නම් හොඳ වේගල් එකක් මේක වඩ යූස් කරන්න පුළුවන් වේගල් එකක්. හරි ඉතින් දැන් මේ වගේ වේකල් එකක් පර්චේස් කරනවා නම් දැන් ගොඩක් අය හිතනවා මේක ලොකු ප්‍රයිස් එකක් වෙන්නේ නැති කියලා. ඉතින් තරම් ලොකු දානකුත් නෙවෙයි. හරි ඒකත් එක මේ දැන් වොරන්ටි එකක් කියමු කොහොමද මේකට දෙන්නේ? අනිවාර්යෙන්ම අපේ Hyundai අපෙන් වාහනයක් ගන්න ස්පෙෂලි හයිබ්‍රිඩ් වාහනයක් ගන්න ඕනම කෙනෙක්ට අපි අවුරුදු 8ක් නැත්නම් කිලෝමීටර් 1,60,000ක වොරන්ටි එකක් දෙනවා හයිබ්‍රිඩ් බැටරි එකට. ඊට අමතරව වාහනයට අපි කිලෝමීටර් ලක්ෂයක් නැත්නම් අවුරුදු 3ක වොරන්ටි එකක් දෙනවා. වොරන්ටි එකක් දෙනවා. හරි ඒකත් එක දැන් මේ වේකල් එකේ ප්‍රයිස් එක අපි කතා කරමු. කොච්චර ප්‍රයිස් එකක් වෙනවද කියලා මේ වගේ දැන් අපි යුරෝප් වේකල් එකක් ගත්තොත් එහෙමනම් ලොකු ප්‍රයිස් එකක් වෙනවා. ඒක කොහොමද ප්‍රයිස් එක? මේක අතරම ප්‍රයිස් එක වෙන්නේ 63 මිලියන්. ඒ කියන්නේ බැට් එකයි ඔක්කොමත් එක්කම ඉන්ක්ලූඩ් වෙලා 63 මිලියන් වල මේ වාහනේ ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තම වාස්තු එක තියෙන ලොකු වේටිං ටයිම් එකක් නැහැ. මැක්සිමම් within 1 month to 2 months time අපිට වාහනේ දෙන්න පුළුවන්. වාහනේ දෙන්න පුළුවන් බලාගෙන ඉන්නවට අනිවාර්යයෙන්. කම්පැනිස් වලට කියලා රණ්ඩු කරන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්. කිව්ව ගාව අදාළ දවසට ගෙනලා දෙන වේකල් එක කිය. හරි ඉතින් ඔයත් හිතනවා මේ වගේ පැලිසන්ට් වගේ හොඳ ලක්සරි වේකල් එකක් ගන්න අනිවාර්යෙන් පර්චේස් කරන්න ඒ ලක්සරි එක්ස්පීරියන්ස් එක වඩා ගන්න පුළුවන්. ප්‍රමෝද් thank you අපිත් ඒක එකතු වුණාට. ඉතින් වේකල් එක ගැන හොඳ රිවිව් එකක් අපිට දුන්නාට. ඉතින් දගරාච් අපි දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් ඒක දිගටම එකතු වෙලා ඉන්න. එන තා ප්‍රෝග්‍රෑම් එකකින් අපි හම්බෙමු. ඔබ රථවාහන සම්බන්ධ මොකක් හරි ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? එහෙමනම් මේ ගජ වාසිය ඔබට.
රටම බලන ද ගරාජ් YouTube channel එක හරහා ඔබේ ව්‍යාපාරය ගැන රටටම කියන්න දැන් ඔබට අවස්ථාව. ඔබ මෝටර රථ ශේෂ්ත්‍රයේ කුමන මට්ටමේ ව්‍යාපාරයක් කරත් ඒ ව්‍යාපාරය ලංකාවම දන්න බ්‍රෑන්ඩ් එකක් කරන වගකීම අපිට බහර දෙන්න. මේ දැන්ම පහත අංකය අමතන්න. නැතිනම් WhatsApp කරන්න. The Garage YouTube channel එක subscribe කරන්න.